ඔන්න එහෙනම් සාදරයෙන් ඔයාලා පිළිගන්නවා TL තාරුක් රියැක්ෂන් YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ වීඩියෝ එඩිට් කරනවාට ඔයාගේ වැඩ පහසු කරගන්න පුළුවන් AI tools හතරක් ගැන. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි අපේ පළවෙනි tool එක තමයි මෙන්න මේ Ideogam කියන site එක. සාමාන්‍යයෙන් ඔයා thumbnail එකට ඕන කරන ලස්සන ටෙක්ස්ට් එකක් තියෙන image එකක් හදාගන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඒත් මේකෙන් ඔයාට ඕන කරන ටෙක්ස්ට් එක ලියලා දුන්නාම ඒකෙන් ලස්සන image එකක් අපිට ටෙස්ට් එකත් එක්කම ඒකෙන් හදලා දෙනවා. ඉතින් පහළ description එකේ මම මේ site එකේ link එක දාලා තියන්නම්. ඒකෙන් ඔයාලා මේ site එකේ login වෙන්න. ඒ වගේම ඔයාලා Google account එක දීලා sign in වෙන්නත් අමතක කරන්න එපා. ඔයාලට පුළුවන් මෙන්න මේ site එකෙන් මෙන්න මෙතනින් ඔයාලා image size එක වෙනස් කරගන්න. ඒ වගේම මේකට ඔයාලට photo එකක් upload කරගන්න ඕන නම් මෙන්න මෙතනින් upload කියන තැනින් ඒකත් upload කරගන්න පුළුවන්. හරි ඔයාලා මේකේ prompt එක දෙනකොට ඔයාලා cinematic thumbnail text single style වගේ එකක් දෙන්න. තප්පර කිහිපයකින් ඔයාලට ඕන දේ ලැබෙනවා මේකෙන්. ඔයාලට thumbnail හදන වෙලාව අඩු කරගන්න පුළුවන් මෙන්න මේ site එකෙන්. ඉතින් අපේ දෙවෙනි එක තමයි ගොඩක් ඉන්න ගොඩක් අය කතා වෙන King AI කියන site එක. cinematic b-roll clips ඕනේ නම් මේකෙන් පුළුවන් ඔයාලට ඕන කරන දේ විස්තර කරලා සැබෑ වීඩියෝ එකක් වගේ හදන්න. මම මේ site එකේ link එක පහළ description එකේ දාලා තියන්නම්. ඔයාලා ඒ link එකෙන් login වෙලා ඔයාලා Gmail එක දීලා sign in වෙන්න. ඒ වගේම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. හරි ඔයාලා මෙන්න මේ video generation කියන එකට ගිහිල්ලා ඔයාලගේ prompt එක මෙන්න මෙතනින් type කරලා video එකේ generate දෙන්න. ඒ වගේම ඔයාලට මෙතනින් ඔයාලගේ video frame එකේ size එක quality එක ඒ වගේ දේවල් වෙනස් කරගන්නත් පුළුවන්. ඉතින් තුන්වෙනි site එක තමයි මෙන්න මේ site එක. content creators ලා තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි copyright music. අන්න ඒකට විසඳුම තමයි මෙන්න මේක. ඔයාට ඕන කරන mood එක type කරලා දුන්නාම අපිට මෙන්න මේකෙන් AI එකෙන් අලුත්ම සංගීතයක් හදලා දෙනවා. තවදුරටත් copyright ගැන බය වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ site එකත් ඔයාලා use කරලා බලන්න. මේකේ link එකත් මම පහළ description එකේ දාලා තියන්නම්. ඉතින් හතරවෙනි එක තමයි මෙන්න මේ Riverside Studio කියන්නේ. මේකෙන් ඔයාට ඔයාගේ මිතුරෙක් එක්ක online interview එකක් කරනවා නම් ඒකට පට්ට ටූල් එකක් තමයි මෙන්න මේක. ඔයාට සහ ඔයාගේ යාළුවාට වෙනම ඔඩියෝ සහ වීඩියෝ තත්ත්වයන් පටිගත කරගන්න පුළුවන් මෙන්න මේ සයිට් එකෙන්. ඉන්ටර්නෙට් එකේ අවුල් තිබුණත් මෙන්න මේකෙන් පටිගත වෙන්නේ උසස්ම තත්ත්වයෙන්. ඉතින් මෙන්න මේ සයිට් එකත් යූස් කරලා බලන්න. ඔයාට පට්ට විදියට වැදගත් වෙයි මෙන්න මේ සයිට් එක. මෙන්න මේකෙත් link එක මම පාර description එකේ දාලා තියන්නම්. ඒ වගේම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. හරි එහෙනම් මෙතනින් ඔයාලා කැමතිම AI tool එක පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අපිව subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.